හයි යාළුවනේ ඉතින් හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ගේමින් සවි YouTube channel එකට. ඉතින් ඔන්න ඔයගොල්ලෝ අදත් සිට් වෙලා ඉන්නේ සවිගේ වීඩියෝ එකට තමයි. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඉතින් මොකද්ද කියලා වීඩියෝ එක. සවිගේ අලුත් බොට් account එක review එකක්. මේක මට බොට් නෑ මට සෙට්. emote ටික තමයි පොඩ්ඩක් කේස් මම මේ වීඩියෝ එක කරන අතරතුරේ පොඩි ප්‍රශ්නයක් වුණා. ඒක නිසා මම වීඩියෝ එක ආයෙ කට් කරලා ආයෙ මුලින් ඉඳන් කරන්න ගත්තා. ඉතින් එහෙනම් අපි ගැම්මට යමු account එක review එකට. account එක review එකට යන්න කලින් කියන යාළුවනේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට තමයි මේ වගේ වීඩියෝ හැමදාම බලන්න හම්බෙන්නේ. ඉතින් එක දෙයක් කියනවා යාළුවනේ මම මේක මට මේ guild එකේ අපේ මගේ කලින් හිටපු guild එකේ ඒ කියන්නේ මේ මගේ මේ තියෙන මගේ account එක මේක තමයි මගේ original account එක. මේකේ මෙන්න මේ guild එකේ මේ guild එක වැලිකඩ ඒ ගිල්ඩ් එකේ ඔෆිසර් කෙනෙක් වෙන මේ නෝටි අයියා මට වඩා අවුරුද්දක් වැඩි ඇති. එයා පට්ට හිත හොඳ චරිතයක්. එයා මට account මෙයාගේ මේ account එක දෙන්න එක මෙයා ගාව වෙන account එකක් තිබ්බේ. ඒක දැන් ඉස්සුවා වෙන එකේ. ඉස්සුවා කියන්නේ මේ පොලිසියෙන් මට අරලා ගියා කියලා මේ දාලා තියන්නේ මේ කෝල් අරගෙන එන කේස් එකක් ගිහිල්ලා account එක ආයෙ දීලා මෙයා අරගෙනත් තියෙන මෙයා දන්නේ නැහැ උස්සපු account එකක් කියලා මෙයාට හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒ account නෑ දැන්. හරිද? මෙයා තමයි මට මේ දැන් මම log වෙලා ඉන්න account එකේ අයිතිකාරයව set කරලා මම ඒ මේකේ account එකේ අයිතිකාරයන් හවා ඊයේ මේ මට account එක ටිකක් සෙල්ලම් කරන්න දෙනවද මට YouTube channel එකක් තියේ වීඩියෝ එකක් එහෙම හදාගන්න TikTok එකට වීඩියෝ එකක් දාන්න දෙන්න පුළුවන් ද මම ඇහුවා එයා කිව්වා අර මල්ලි දෙන්නම් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා නම්බර් ඉල්ලලා ගත්තා නම්බර් එකට මැසේජ් එක දාලා ID ඒව ටික දාලා මම ඉතින් account එක හදාගත්තා. ඉතින් අපි දෙන්නම සෙල්ලම් කරනවා. මම නිතරම සෙල්ලම් කරන්නේ මේකෙන්. මම මගේ මේ මෙන්න මේ account තමයි සෙල්ලම් කරන්නේ. මේකේ TikTok සවි කියලා නම තිබ්බ ගිල්ඩ් එකේ ඉන්න හින්දා මේ එලිකඩ මේකේ නම වෙනස් කරා. ඉතින් මේ account එකේ මේ account එකට වැඩිය මේ account එකේ shirt අඩුයි. මේ දැන් log වෙලා ඉන්නේ. මේ ඉතින් තායකත්තියේ මම අර කලින් දාලා තිබ්බ වීඩියෝ එකේ ඇති මගේ කලින් account එකේ review එකකුත් ඒ account එක මගේ යාළුවෙක් දුන්නේ. එයා නෙමෙයි ඉස්සුවේ account එක වෙන එකෙක් ඒ යාළුවට දීපු එකම උස්සලා තියෙන account එක. ඉතින් ඒ account එක දැන් නෑ මං ගාවත් නෑ යාළුවා ගාවත් නෑ. ඉතින් ඒක නිසා මං මගේ අර SLMR සවි කියලා ඔයගොල්ලන්ට පෙන්නුව account එකෙන් තමයි සෙල්ලම් කරේ. ඉතින් ඒ account එක සුපිරි account එකට වඩා මේකේ හිම කිට් ලොකු වල නෑ පරණ කිට්ටියේ මේ account එක. ඉතින් එහෙනම් අපි කිට් ටිකයි ගන්න ස්කින් ටිකයි ඔක්කොම බලන්න එනවා. අපි යමු account එකේ review එකට. review එකට යන්න කලින් ආයෙත් පාරක් කියනවා මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් කොල්ලෝ අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මම මේ account එක ගන්න ඒ කියන්නේ සෙල්ලම් කරන්න ඉල්ලන්න ප්‍රධානම හේතුව මෙන්න මේ lobby animation එකයි. මෙන්න මේ wall skin එක. ඔයගොල්ලන්ට පේනවා ඇති. පට්ට පරණ wall skin එක. ඉතින් ඒකයි මම වැඩිපුර මේ account එක ඉල්ලන්න ප්‍රධානම හේතුව. පේනවා ඇති account එක මේ පරණයි season 30. පරණයි කියන්නේ 2021 වගේ. ඉතින් මේ පේනවා ඇති ඔයගොල්ලන්ට ඒ ලයිට් පාස් එක මෙන්න මේ ලයිට් එක දාගේ මේක තමයි ප්ලේ කරන්න ඕනේ මේ ලයිට් පාස් එක නේ. ඒ ලයිට් පාස් වල මේ ඔය ෆ්‍රී දුන්න බැනර් ඒවට ටික නම් තියෙනවා. බලන්න ඕන මංවත් හරියට තාම බැලුවේ නෑ account එක. ගත්තා කියලා මං එහෙම ලොකුවට ප්ලේ කරන්නේ නෑ මේකේ. ඉතින් අපි බලමු account එක. මේ පේනවනේ අනික ප්ලේ කරලා කියලා ඔයගොල්ලන්ට හිතාගත්තා මේ සීසන් 40 තමයි ඔන්න හෙරොයික් ගහන්න පටන් ගන්න. 40 43 44 ප්ලේ කරන්නෙම නෑ. කරලම නෑ. 43 මේ පාර ගිහුවේ අපි මගේ අනිත් account එක log වෙලා මේ අයියයි මායි අර නෝටි කියන අයියයි අපි තුන්දෙනා සෙට් වෙලා තමයි මේ පාර හෙරොයික් ගැස්සුවේ. ඊට පස්සේ මේකේ මේ පාර හෙරොයික් ගහලා CS වල මේ ඊට කලින් පාර හෙරොයික් ගහලා නෑ වැඩි account එක පේනවනේ. ප්ලේ කරලා නෑ නැත්තම් level 57 තියෙන්න බෑනේ බ. season 37 season 30 ප්ලේ කරපු account එක. ඉතින් පේනවා ඇති. එහෙම ලොකු account එකකුත් නෙමෙයි. ඒ කියන්නේ මට වටිනවා. මේක පරණ කිට්ටියක් තියෙනවා. ඒකයි මං ආස. ඉතින් මේ පේනවා ඇති headshot rate එහෙම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. season CS වල 127.93ක් තියෙනවා. ඉතින් battle royale නම් මේ ප්ලේ කරලා තියෙනවා මේ පේනවා. ඉතින් අපි එන යමු වෙපන් පැත්තෙන් පටන් ගමු නේද යාළුවේ. වෙපන් ඒව ගන්නම් මුකුත් නැත.
මේ පේනවනේ එකක් වන්නේ ඒවට කෑලි නන්ති ලෙවල් 2කට එහෙම දාන්න. ඉතින් ආමරී වලින් අපි ආයෙ පටන් ගමු මෙතන. ගන් ස්කින් M4A1 එකට M4A1 එක තියෙනවා. මේ M4A1 සෙට් එක ඉතින් පේනවා ඇති මේක මේ දවස් ගානකට එහෙම ලොකු ගන්න ස්කින් නැහැ. පේනවා ඇති මේක නම් වෙපන් රොයල් නේ තා ටික වෙපන් රොයල් එක කරගවුණා ගන්නත් තිබ්බා. මේකත් පරණයි. ඉතින් මේවා තමයි දැන් දාගන්නේ. M14 මේක මටත් තියෙනවා. මේක නම් මම දැකලා නැහැ යාළුවෝ. ඇත්තටම ඇත්ත කියන්න බෑ මේක දැකලා නැහැ. දැකලා තියෙද්දි දන්නේ මතක නැහැ ඇත්තටම. මේක ඩැමේජ් එකයි ඇකියුරන්සි එකයි. ඔයගොල්ලෝ මේ බලනවා ඇති ලැන්ග්වේජ් මොකක්ද කියලා මම පෘතුගාල් දාලා තියෙන්නේ. එතකොට අර ඔයගොල්ලන්ට 2020 21 මතක ඇති 19 තිබ්බද කොහෙද මතක නැහැ. අර කිල් එකක් කිල් දෙකක් නෑ කිල් දෙකක් තුනක් දැම්මම පස්සේ එකපාරට ඩබල් කිල් ගාලා පිරිමි කෙනෙක්ගේ කටහඬක් ඇහෙන්නේ. අන්නේ මේක ඒක තමයි ඒ තියෙන්නේ. ඒක ඒ ලැන්ග්වේජ් එක මාරු කරලා වොයිස් එක ඩවුන්ලෝඩ් කරා. ඒකෙන් තමයි මේ ලැන්ග්වේජ් වෙනස් වෙලා තියෙන්නේ. XM8 මෙන්න මේක තමයි මේ XM8 මතකත් නෑ මේවා නම් මේකටත් තියෙනවා A94 එකටත් තියෙනවා මේ පේනවනේ මේක මේ වෙපන් රොයල් මේක මේ ඒ කාලේ CS වලට ගෝල් ගහුවා පස්සේ දීප එක මතකත් නෑ මට නම් මේකත් පරණයි කියන්නේ ඒ කාලේ ප්ලේ කරන එකත් හින්දා මේක පරණයි සීසන් 30 මේ ප්ලාස්මා එකටත් tie ගෝල් වලට ගියන් පස්සේ හම්බෙන ස්කින් එක CS වල හරි BR වල හරි මතක නෑ මේක මේ ලයිට් පාස් එක ඒ දාලා තියෙන ලයිට් පාස් එකට හම්බෙච්ච ගන්න ස්කින් එක AUG 3යි මේක මගේ එකේ නෑ මේ දෙකම මගේ එකේ තියෙනවා අර SLMR සවියගේ පැරපල් 2යි කින්ෆිෂර් 2යි G18 G18 නෙමෙයි G36 එක ඊට පස්සේ SKS 1 2 3 4ක් තියෙනවා ගැම්මක් තමයි SVD 2යි woodpecker 1 2 3 4යි මෙන්න මේක පරණයි කියන්නේ මතක නෑ මට නම් පරණයි වෙන්න ඕනේ මන්නම් අර ලොකුවට මම ඔය ප්ලේ කරපු account වල ඒ woodpecker skin එක මම දැකලා නෑ ඒක මේක නම් මේ දෙකම gold මේ weapon roll මේක මේ බූවේ පාස් එකක් නෑ sorry CS වල හරි BR වල හරි ඩයමන්ඩ් ගහුවෙන් පස්සේ මොකක් හරි එක මේක පරණයි කියන්නේ පරණයි මේක මේ රෑන්ක් ගහලා ඒ කාලේ මටත් තියෙන මේක මගේ M16 නෙත් එක මේක දෙකක් තියෙයි කෝඩ් වලට එකක් තියෙයි මේක ෆ්‍රී දුන්නේ ෆ්‍රීද මතක නෑ හරියට මේක ෆ්‍රී වෙන්න ඕනේ මේ වගේ ස්කින් එක කොහොම ෆ්‍රී තමයි ආයෙ කෙලින්ම UMP මේ දෙක තමයි ඒ කාලේ ප්ලේ කරා නෑනේ ගිය අවුරුද්දේ ප්ලේ කරා නම් අර UMP එකක් තියෙනවා රෑන්ක් 6 පාරක් ගහගන්නේ මේක අර බූවේ පස්සේ නෑ CS ද කොහෙද CS හරි BR හරි ඩයමන්ඩ් ගහුවෙන් පස්සේ MP5 එකට නෑ යාළුවනේ පරණ එකක් තියෙනවා ඇත්ත කියන්නේ මේක පරණයි මේක වෙපන් රොයල්ද කොහෙද මේක මේ ඩබල් පෙන්වන්නේ මේක මේ රේට් ඔෆ් ෆයර් ඩබල් මේක මට මතක නැහැ අර ඉංග්‍රීසි ඒක MP5 තුනක් තියෙනවා අයකලේ MP4 යට ගැම්මත් තමයි MP4 යට සුපිරි බඩු කැල්ලක් තියෙනවා ජෝකර් MP4 ජෝකර්ද ක්ලවුන්ද කියලා මතක නෑ ඒකයි ප්‍රශ්නේ ඊට පස්සේ P90 එකයි දෙක තුනක් තියෙනවා IC මොකක්ද ඒක නෑ තොම්සන් එකයි වික්ටර් 3යි sorry වික්ටර් නෙමෙයි මැක් 3යි වික්ටර් නෑ වික්ටර් එකට මගෙත් තිබ්බ දෙක හයි ෂොටි මේක තාපෑ 10 මේකත් ඉවරයි මේ පේනවනේ ඉස්සර ප්ලේ කරලා කියලා කියද මේකේ රෑන්ක් CS වලද කොහෙද මේක මේ ගෝල් ගහලා මේක පරණයි මේක මේ ළඟදී දැන් ගන්න තියෙන එක ගෝල්ඩ් රොයල් මේකත් තියේ ඩෙට් අයිය තිබ්බනම් අම්මට සිරනවා වෙන අයිකවුට් එක පට්ට ඩෙට් අයිය නෑ මේ පිස්පාස් 12 මේක ලස්සනයි නේ යාළුවෝ මේක ඩැමේජ් දෙකයි මේ දෙකේ ෂොටියට නිල් පාට එක හරි ගන්න ඕනේ අර ෆ්‍රී තියෙන්නේ ගන්න ඒක හරි ගන්න ඕනේද
මේකට මේ මොකක්ද අටේ ෂුටිය මැක්ස් 7 එකට මේක අපරාධි පර්මනන්ට් ගන්න බැරි වෙලා ඩයල් එකට මේකත් මේ මතක ඇති මේවා මේ පරණ වන්නේ වටිනවා මම කවුන්ටේ හොඳ චාර්ජ් බාස්ටරේටත් මේ පේනවා චාර්ජ් බූස්ටර් මේකටත් තියෙ සුපිරි එකක් අතර ගන්න උලන්න අය ෂුටිය වරුණාන් පස්සේ ගත්තා මේක ටොප් අප් ඉවෙන්ට් එකක් ළඟදී දීපු මේක මේ අර මෙන්න මේ ස්කින් එක තමයි මං කිව්වේ මේකේ නිල් පාට එක තමයි මෙන්න මේකට ගන්නවා දෙකේ ෂුටියට ආයේ කෙලින්ම එඩබ්ඩම් ගැම්මට තියෙනවා යාළුවේ කීයක්ද දෙකක් තියෙනවා යාළුවේ මේක බුවේ පස්සේ එකක් 2023 බුවේ පස්සේ 23 හරි 24 23 M2B මේක දවස් 3කට විතරයි මේක දැන් ගන්නවානේ කරනවල ඊට පස්සේ VSK94 එකට මේ එන අමුතු නම් මෑ කියන්ති කියවන්නේ ගියන් පස්සේ වැටෙනවා ඉතින් මේකට තියෙනවා මේක ඊට පස්සේ පිස්ටල් ලං USB වලට නම් නැත මේ ඩෙසර්ට් ඊගල් එක නම් දෙකක් තියෙනවා මං ගහන්න කැමතිම يعني වන්ට දෙකේ මේ කාස්ටමර්ල මට වැඩිය වදින්නෙම නැති ගන්න එක ඒකටත් තියෙනවා ඒ හැබැයි දෙන්න වදිනවා පුරු ගන්නනේ මේක වෙපන් රොයල්ලක් ගෝල්ඩ් වලට කරකවන්න දීලා වෙපන් රොයල් ඒක තියෙනවා මේකටත් නෑ මේකට නෑ නේ කොහොම කෙලින්ම ෆෑන් මේ ටික තමයි ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේක මේ ඉවෙන්ට් එක මතකදී ඊට පස්සේ මේවා ඊට පස්සේ කැත්තනේ අනේ කැත්ත මේකනේ මේවට තියෙනවා මේ ටික මේකේම දන්න මේකත් අර ඉබ්බගේ බඩල් එක දීපු කාලේ තමයි මේක මේවා මාරු වෙන දාලා තියෙන එක තමයි අමුතු ලල්ලක් තියෙනවා කාටානා එකයි තියෙන්නේ ඇත්ත කියන්නේ ඊට පස්සේ කැත්ත මේක මන්නේ මේක කැත්ත ඊට පස්සේ නයිෆ් එකට තියෙන දෙකයි අපිට මේක තියෙනවානේ මේක මගේ කියන ෆ්‍රී දෝ ඒක දුන්න බෙස්ට් ස්කින් නෑ යාළුවේ ග්‍රැනයිට් මේ රැම්පේජ් බුක් එකේ ටොප් අප් කරලා ගන්න තියෙන රැම්පේජ් බුක් එකේ ඊට පස්සේ මේක මගේ තියෙන ඩවුන්ලෝඩ් නෑ මේක මෙන්න මේක යාළුවනේ මේ බෝම්බේ ඒ කාලේ අතට ගන්න දුන්න මේක දීපු කාලේ ඊට පස්සේ මේක ගරින එකෙන් අයින් කරා එන 아무තු ලයින් එකක් තිබ්බේ ඒ කාලේ ඒක අතට ගනිද්දිය මිනේ මම ඒක දැක්කෙත් අර නික් අයියා SLR පොඩ් අයියා account එකේ රිවිව් එකක් දෙtti මේව නම් මේක නම් දැනටත් ගන්න තියෙනවනේ ඊට පස්සේ වෝල් ස්කින් මේක තියෙන මේ ටොප් ඉවෙන්ට් එක මේක දැන් ගිල්ඩ් එකකින් හම්බ වෙනවා එකනේ ඒකත් ඉවර වෙනවා තාඩික දවසකින් මේකත් සුපිරියක් තමයි මේකත් පර්මනන්ට් ගත්තන් පස්සේ හරි ඊට පස්සේ මේක මේ ෆ්‍රී දුන්නා නාරුටෝගේ සීන් එකත් එක්ක ඊට පස්සේ මේකත් ෆ්‍රී දුන්නා 7 ඇනිවර්සරි එකත් එක්ක මේක ෆ්‍රී ගන්න තියෙන එක ගෝල්ඩ් වෙපන් රොයල් මේක තමයි පරණම එක මේ account එකේ තියෙන පරණම වෝල් ස්කින් account එක ගන්න ස්කින් එක හරිද ගන්න ස්කින් එක ගැන ගමන් නැහැ මේක වෝල් ස්කින් එක වුණාට පට්ට පරණයි දැන් මේ දන්න ටිකක් කියලා කිව්වේ දන්න සෙට් එක ඇවිල්ලා මෙතන පෝම් වෙලා මේ මෙතන කමෙන්ට් දාන්න ඉන්න එපා හොඳයි ගන්න ස්කින් මගේ ගෙත්තේ 170 ගානක් හෝ 90 ගානකට කිට්ටු වෙන්න මේක ඉච්චර නෑ අම්මඩ මේක තියෙනවා ක්‍රිමිනල්ගේ ඒක මම දැක්කේ නෑනේ ඊට පස්සේ ගන්න ස්කින් පේනවාද ලොකෝට නෑ ගන්න ස්කින් පේනවනේ පේනවා ඇති ගන්න ස්කින් මේ ටික තමයි දැන් ගන්න ස්කින් වලින් තියෙන්නේ බලමු මේ කාලේ පර්මනන්ට් ඔය ෆ්‍රී දවස් ගණන් වලට හම්බෙච්ච ගන්න ස්කින් උත් ඇතිනේ ඉතල තමයි එහෙනම් අපි යමු ඩිමසොරි කිට් පැත්තට ඉතින් ආයෙත් පාරක් කියනවා channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහලා subscribe කරලා bell icon එක ඔල්ලා තියාගන්න ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාන්න මේ බන්ඩල් එක පැන්ඩ බන්ඩල් එක ඊට පස්සේ මේ කොණ්ඩේ මේ බන්ඩල් එක තමයි දාලා තියෙන්නේ මේ Red Bull බන්ඩල් එකනේ මේකට නම නම් මතක නැහැ මට මේක ඊට පස්සේ මේ ඉබ්බගේ බන්ඩල් එක මේක ෆ්‍රී දුන්නේ
ඊට පස්සේ මේ ලයිට් එක දාලා තියෙන එකම ලයිට් එක ගැම්මක් තමයි මට නම් සිටනවා මේක මේ සුදුයි මේක ෂර්ට් එක පට්ටාසයි මං මේක මේ පාර මිස්ට්‍රි ෂොප් එකට දුන්නේ රාමදාන් සීන් එකට ආපු මේක ෆ්‍රී දුන්නා මතක ඇති ඊට පස්සේ මේ අවසානයේ ලයිට් පාස් එක ඊතර දුකයි ලයිට් පාස් නැති එකත් ඒ ලයිට් දාද්දි තමයි ඒ කාලේ ආතල් එක තිබ්බේ මගේ account එක ඉතින් මම top up කරේ නෑ ඊට පස්සේ මේක ඩයමන්ඩ් රොයල් එකක් ඊට පස්සේ මැජික් කියුබ් දුන්නා මේ බණ්ඩල් එක මේක මොකක්ද කියලා තමයි මට මේ හිතා ගන්න බැරි මේ කොණ්ඩේ මම හොඳට මීටර කොණ්ඩයක් ඊට පස්සේ මේක ඩයමන්ඩ් රොයල් ඊට පස්සේ මැජික් කියුබ් දුන්නා මේකේ ෂර්ට් එක මේ මාස්ටර් පහක් මේක ඩයමන්ඩ් රොයල් ඊට පස්සේ ආයෙ මේක මැජික් කියුබ් දුන්නද කොහෙද මේ ගොඩක් බණ්ඩල් මැජික් කියුබ් වලට දීලා තියෙන්නේ මේකත් මැජික් කියුබ් දුන්නා මේක ෆ්‍රී දුන්න බණ්ඩල් එක රාමදාන් එකට දැන් කොල්ලොන්ගේ බණ්ඩල් ගොඩක් ගරින ෆ්‍රී දෙනවා සතුටු නැත්ත ඉස්සර දුන්නම කෙල්ලොන්ගේ බණ්ඩල් මේ ගෝල්ඩ් රොයල් මේවා පෙන්නන්න ඕනේ මේක මේ මොකද්ද අර බග් ගිලා අර මොකද්ද මේ ගෝල්ඩ් රොයල් කියලා මේ ලෙවල් අප් වෙන කොණ්ඩේ මේකත් තිබ්බා මගේ SLMR සවි කියලා මුලින්ම වීඩියෝ එකේ පෙන්නේ මේකත් තිබ්බා මේ කොණ්ඩේ ඒකත් නෑ මං ඒකත් අර ගොබ්බ ඉවෙන්ට් එකට දුන්නා මේ බණ්ඩල් එක දිනවා ආයේ මේක මට ඒ උගේ ඇස් දෙක පේනවද මං ඉතින් මේකට පේනවනේ ඊට පස්සේ මේකත් අමුතු ලයින් එකක් තියෙනවා ඊට පස්සේ මේක මේ ගෝල්ඩ් රොයල් මේක මට ගන්න බැරි වුණා ඊයේද ගන්න මගේ ගේ අර FF ටෝකන් වලට දුන්නා ඊට පස්සේ මේකත් ගෝල්ඩ් රොයල් මේක කොණ්ඩේ තිබ්බා නෑ කොණ්ඩේ නෑ ෂර්ට් එකේ තියෙන්නේ කලිසම තියෙද කොහෙද මගේ එකේ මම අර ගොබ්බ ඉවෙන්ට් එකට දුන්නා ඊට පස්සේ මේක මට ඇති ඊට පස්සේ පේනවාද මේ බණ්ඩල් එක මේකත් ගෝල්ඩ් රොයල් ආයෙම මෙන්න මේක ඊට පස්සේ මේකේ ෆුල් බණ්ඩල් එකම නෑ ආයෙ මේ කොන්න මේක මට සිට් මේ බග් වෙලා මේ කොණ්ඩේ තමයි පිටරට වැට්ටු දාන්න මෙන්න මේක පරණ මේක ෆ්‍රී දුන්නේ නේ ෆ්‍රී හැරි টොප් අප්ද මන් දන්නේ එච්චර මට මීටර නෑ ඊට පස්සේ මේක ඒක වෙන්නෝනේ ඊට පස්සේ මෙන්න මේ බණ්ඩල් එක මේ කලිසමයි ෂර්ට් එක කියන්නේ ඉස්සර වැඩ්ඩු දාන් ගාව මේ කලිසමයි ෂර්ට් එක දාලා අම්මට සිල්මෙන වැඩ්ඩේ කියලා තමයි කියන්නේ හරිද අන්න මේක හුල් බණ්ඩල් එක ඊට පස්සේ මේකත් මැජික් කියුබ් ආයෙ මේක ෆ්‍රී දුන්නා මේ මගේ කොණ්ඩේ තිබ්බා මයිට මේක ෆුල් බණ්ඩල් එක නෑනේ ආයෙ ඊට පස්සේ මේ බණ්ඩල් එක මේක ෆ්‍රී නේද දුන්නේ මතක නෑ මට නම් ෆ්‍රී වෙන්න ඕනේ මේක දුන්නේ මම ප්ලේ කරේ නෑනේ ඒක ඊට පස්සේ එච්චරයි ඉතින් ඊට පස්සේ මාස් මෙන්න මේක SK සබීර්ගේ බණ්ඩල් එකේ මේ මාස් බණ්ඩල් එක කියන්නේ කලිසම තියෙන බණ්ඩල් එකේ මාස් කලිසම සෝරි සපත්තු දෙක තියෙන මේ බණ්ඩල් එකේ මාස් එක ඊට පස්සේ මේව පෙන්නුවා නාරුටෝගේ එක තමයි පෙන්නුවේ නැත්තේ මාස් ටික ඉතින් ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ මේ টොප් අප් ඉවෙන්ට් එක තමයි අර පෝල් ස්කින් එක මේක තියෙනවා টොප් අප් කරලා නැත්තේ මන් නෑ টොප් අප් කරලා තියෙනවා මෙන්න මේක මොකක්ද කියලා තමයි මන් දන්නේ නැත්තේ දන්න කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න පල්ලෙහෙන් ආයි මේකේ තියෙන අමුතු ගැම්මක් තිබ්බෑ ඒක හිඩම් පාතල්ලු ඊට පස්සේ මේ ෆේස් ප්‍රින්ට් ටික මේ ටික තමයි ෆේස් ප්‍රින්ට් ඊට පස්සේ ෂර්ට් මේක මේ දන්නවනේ මේක ඉබ්බ බණ්ඩල් එක පෙන්නුවා මේකත් පෙන්නුවා මේක ෂර්ට් එක පෙන්නුවා මේ පෙන්නපු ටිකම තමයි මේ ටික තමයි පෙන්වන්නේ මේක පර්මනන්ට් දෙන්නේ නැද්ද දන්නේ මේ පේනවා රෑන්ක් ප්ලේ කරලා නෑ හැබැයි පරණ ෂර්ට් එකක් තියෙනවා ඔයගොල්ලෝ පෙන්නන්න මෙන්න මේක තියෙනවා මේකත් මේ දෙකල නැත් මම නම් මේක දෙකල නැත්තර මේ කවුන්ට් එක ලොග් වුණාන් පස්සේ තමයි පළවෙනි පාර දැක්කේ ඊට පස්සේ මේක දැකලා තියෙන්නේ මේකත් හොඳයි
මම මේ ටික ඉක්මනට පෙන්නන්න. මේකේ ලයිට් පාස් වල මේ පේනවනේ. ඒ ලයිට් පාස් වල ඒ කාලේ දීපු ෂර්ට් ටික තියෙනවා. මේවා මම ප්ලේ කරන්න ගත්තේ මේ ලයිට් පාස් එකේ ඉඳලා. නෑ සෝරි මෙන්න මේක. මේක. මේකේ ලයිට් පාස් එකට දීපු ෂර්ට් එකද මේ රෑන්ක් එකට දීපු ෂර්ට් එකද කියලා මීටර නෑ. කොහොම හරි මේ නෑ මේක ඒ ලයිට් පාස් එකේ දාන අයට දීපු ෂර්ට් එකද නෑනේ. ලයිට් පාස් එකද මේක තිබ්බ මං ගාව. ඊට පස්සේ පේනවනේ මේක ඒකෙත් තියෙන 아무තු ලයින් එකක් තියෙන එක දැක්කම බය හිතෙනවා මට. මේක දැන් ගොඩක් කට්ටිය ගාව මේක අඩුයි. අඩුයි කියන්නේ මේ අලුතින් ගන්න අය ගාව අඩුයි ඇත්තටම. මේක දුන්නේ ඒ කාලේ මැක්සිම්ගේ ලෙවල් අප් කරලා ගන්න දැන් නෑ. දැන් ඇත්තට මැක්සිම්ගේ ලෙවල් අප් කරන්නේ නෑ. මගේ account එකෙන් නෑ මේක. මගේ බොට් account එක තිබ්බ මැක්සිම්ගේ අර අලු පාට බන්ඩල් එකක් තිබ්බ යන්නේ ඒක තිබ්බා. අනේ ඒ බන්ඩල් එක තිබ්බා. ඒ කෙලවුනේ. ඊට පස්සේ මේ ටික තමයි ඉතින් පේනවනේ. මහදේව නෑ මේක මෙන්න මේක තමයි ඉතින්. ඊට පස්සේ කලිසම් නම් ඇත්තටම ප්‍රෝ කලිසම් දිය කියලා මං හිතන් හිටියා. ඇත්තටම නෑ. තාමක් නෑ ප්‍රෝ කලිසම මොනද අපිට අර කළු කලිසම කියන්නේ. දන්නේ නැති අය කිව්වේ. මේක තියෙනවා. මේ ඔන්න. ඊට පස්සේ මේකක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ මේකක් තියෙනවා. මේ ඉතින් මට කිසි ප්‍රශ්නයක් නෑ. මේ කලිසම නම් මට ඉච්චර නෑ. ඊට පස්සේ මේ ටික තමයි සෙරප්පු මේ අර රාමදාන්නේ බණ්ඩල් එක ඒ සපත්තු දෙක ඒකේ දැකලා තියෙනවා ඔයගොල්ලෝ සෙරප්පු මේ සෙරප්පු දෙක තියෙනවා ඒ බණ්ඩල් එකේ අය ඊට පස්සේ මේ සෙරප්පු දෙක සුදු සපත්තු දෙක තියෙනවා කිසි ප්‍රශ්නයක් නෑ ඕපන් නොකරපු බණ්ඩල් දෙකක් තියෙනවා මේ දෙක ඕපන් කරන්නේ ඉමෝට් පැත්තට යමු යාළුවනේ අපි ගැම්මට වීඩියෝ ටිකක් දික් වෙයි යාළුවනේ බොට් account එකක් වුණත් ඉමෝට් තියෙනවා මම ඒක ස්පීඩ් කරලා හරි දාන්නම් වීඩියෝ එක එහෙනම් කීස් මේ ඉමෝට් 17යි ඔබ ඇනිමේෂන් එකයි ඊට පස්සේ මේව නෑ මේව බලලා වැඩක් නෑ බෑක්පැක් මේක තියෙනවා මේවා මේ ටික තමයි මේ පරණ ඒවා පරණ කියන්නේ ඒ කාලේ දීපුවා ෆ්‍රී දුන්නේ ඊට පස්සේ මේක තියෙනවා මේ ලයිට් පාස් එක මේව නේද මේක මටත් තියෙද අපෝ මේක දකිද්දක් පිළිගැව්ව මේක තියෙනවා ලූට් බොක්ස් අර හයිපර් බුක් එකේ සීන් එකේ ලූට් බොක්ස් මේ වෙනම්ගේ ලූට් බොක්ස් අඩේ මේ වෙනම්ගේ ලූට් බොක්ස් එකේ තිබිලත් මේකේ වෙනම් බන්ඩල් එක නැති හැටි වෙනම් බන්ඩල් එක තිබුණා කොන්ඩ් එකට සුපිරි කොන්ඩ් එකක් කියලා හිතා ගන්න අර මේ මැක්ලරින් සීන් එක මේකත් දුන්නනේ අර අලුතින් ගන්න අයට ෆ්‍රී සික්කී මේකත් තිබ්බ මගේ account එකේ මේකත් මන් අර ගොබ් ඉවෙන්ට් එක මං දන්නවද කට්ටිය ගොබ් ඉවෙන්ට් එක කියන්නේ මොකටද කියලා මේ මොකක්ද මේක නම් මන් දැකලත් නෑ ඇත්තම ඉතින් කවුරුත් පැරිෂුට් එහෙම වැඩිය පෙන්නන්නේ නෑනේ මේකට ගත්තේ මේවා මම මේ වටිනවයි කියලා මේ හිතන ටික පෙන්නන්නම් ඒකත් ඉතින් අවුලක් නෑ මේ ටික තමයි ඉතින් මේ වලින් බලන්න තියෙන්නේ අය වෙහිකල් ස්කින් නම් ඉතින් බලලත් වැඩක් නෑ මම මෙහෙම පෙන්නන්න ඔයගොල්ලෝ බලා ගන්න ඊට පස්සේ අදර්ස් වලට ගියන් පස්සේ මේ ටික තමයි ඉතින් පොඩ්ඩක් මේ ටික නම් බලන්න ඕනේ ඊට පස්සේ මේ ටික තියෙනවා මේව නම් පාරනේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ තියෙන ලයිට් පාස් වල ෆ්‍රී අර මුල් මේ ෆ්‍රී පාස් එකෙන් තියෙන උඩින් තියෙන ඒවා ඒ ලයිට් පාස් එක නොදාන කට්ටියට ගන්න තිබ්බ ඒවා තමයි මේ ඒක අයියෝ ඒ ලයිට් පාස් එක නොදාන කට්ටියට ගන්න තිබ්බේ අන්න ඒ ටික තමයි මේක නම් මේ අර කැරක්ටර් එක මේ නොදාන කට්ටියට මේ දාපු කට්ටියට මේ දෙකම මේක අර ලයිට් පාස් එක මම පින්නුවේ ඒක මේ ටික ඉතින් මේ ටික නම් බල වැඩ තේරුමක් නෑ මේක නම් මම දෙවරනේ ඉතින් මේ ටික තමයි මේකෙන් බලන්න දෙන්නේ මම මේ account එක ඉතින් ඒක නිසා මම වෙනස් කරන්නේ නැහැ වැඩි
එයා ගිහලා ඉතින් අවුලක් නැහැ වෙනස් කරන් ප්ලේ කරාම මල්ලි අවුලක් නැහැ එහෙම ගිහලා තියෙනවා. ඉතින් ආයෙත් පාරක් කියන channel එක subscribe කරලා නැත්නම් දැන් ගිහලා subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. ඉතින් ගැම්මක් තමයි මේ ටික මේ පේනවාද? මේක නම් මම ඕගොල්ලන්ට වීඩියෝ එකක් දාලා තිබ්බා. මේක ගන්න විදිය. පරණමයි කියලා මම ලොකුවට නෑ. මේ සීසන් 20 සිල්වා BR වල මේ සීසන් අඩේ මේක ලස්සනයි ඔය ගෝල්ඩ්. මේ සීසන් 5 CS වල මේ පෙන්නන්න දෙයක් නෑ නේද? දන්නව දනිදිනේ. ඒක නිසා මේවා පෙන්වන්න දෙයක් නෑ. දැකලා නැති අයට පෙන්නුවේ. හරිද? ගැම්මක් තමයි චොල්ලෝ. මෙයා මේ තාරාවන්ට හරි ආසයි. ඒකයි මට හිතෙනවද? නේ. මගේ රෙද්ද මට එපා වෙනවා. මේක මැජික් කියුබ් එක ෆ්‍රී දෙනවා. ඔයගොල්ලෝ ඒකයි ඔයගොල්ලන්ටත් මතක් කරනවා. මැජික් කියුබ් එකක් ගන්න යාළුවනේ. ඉතින් මේ ටික තමයි මේකේ තියෙන්නේ. ඕක නගරු බණ්ඩු. ඉතින් මේ ටික තමයි ගැම්මක් තමයි. එහෙනම් අපි යමු නෙමෙයි අපි වීඩියෝ එක ඉවරයි නේද? මටත් ටැප දෙනවා මගේ රත්තරන් යාළුවේ. පොඩ එන වගේ ජාත්‍යන්තර කිට්ටේ දාලා තියන්න ඕන නැත්නම් හරියන්නේ නැහැ මැක්සිම්ට. කෝ අපේ එකද? ගැම්මට අපි මගේ ජාත්‍යන්තර කිට්ටේ දාලා account එක log out වෙන්න වීඩියෝ එක එන්න කරමු. අනේ මේක මේ දැන් මන් දාගන්න. කස්ටම් වලට දාන් ගන්න මම මෙන්න මේ කිට්ටේ තමයි දැන්. මේක දාලා මේවා තමයි බ්‍රෝ ලෙජන්ඩ් ල දාන් ගන්න. ඔක්කේ. ගැම්මක් තමයි. අන්න ඉතින් මේවා තමයි දැන් ලෙජන්ඩ් ල දාන් ගන්න. ගැම්මට ඉතින් ඔයගොල්ලන්ට ඔන්න මේ මගේ මේ ID එක රික්වෙස්ට් එකක් දාලා යන්න. ඔන්න ID එක හොඳට ID එක පේන්නේ නැහැ. ඒ ID එකට ඔන්න මේ ID එක රික්වෙස්ට් එකක් දාලා යන්න. මේකෙන් මම කොහොමද විතරක් ප්ලේ කරන්නේ නැහැ නේ. මේකෙන් මේකට ඔයගොල්ලෝ රික්වෙස්ට් එකක් දාලා යන්න. 35097 74 27 තමයි ID එක මට මතකින් උනත් කියන්න පුළුවන් මේ ID එක 30 ඔන්න මම ඔන්න 35097 74 27 මට කිසි ප්‍රශ්න නැහැ. ඩයිනමික් ඩුවෝ දාලා නැහැ කාත් එක්ක. ඔන්න මම ඔයගොල්ලන්ට මතකින් ගහන්න 350 97 74 27 පේනවාද? ඔන්න ඉතින් ඔයගොල්ලන්ට ඕන මගේ ID එක රික්වෙස්ට් එකක් දාලා ගිල්ඩ් එකක් පෙන්නන්න. මේක මේ මෙයාම හදු ගිල්ඩ් එක ප්ලේ කරන්න අවුරුදු ගිල්ඩ් එකේ එහෙම ලොකුවට බොට් මේ පරණ අය නෙමෙයි මේ ළඟදී ගේම් එක ගහන්න ගත්ත සිට් එකක් තමයි ඉන්නේ මේ ගිල්ඩ් එකේ. එන්න මෙයා නම් ටිකක් අනේ මෙයා දැන් ෆ්‍රීද කොහෙද දෙන්නේ? ඉතින් ඔයගොල්ලන්ට ඕන නම් ගිල්ඩ් එකට එන්න. මේ ගිල්ඩ් එකට රික්වෙස්ට් එකක් දාන්න. ගිල්ඩ් එකට ඇවිල්ලා නම වෙනස් කරන්න ඕනේ. මේ නම වෙනස් කරා අපි ඉතින් මේ account එකේ අයිතිකාරයම තමයි මේ bot account එක හදා මේ පේනවා ඇති. සීසන් මේ ලයිට් එක සීසන් මේක 59 විතරයි. 6fx bot tech මේ දැක්ක එයාගේ bot account එක මේකේ emote තියෙනවා. ඉතින් මේ account එක තමයි යාගේ sponsored by wall skin. ගැම්මඩ මේ පේනවා ඇති. මේකේ ගන්න skin තියෙනවා. ගත්තොත් ගන්න skin ටිකක් හදන්න පුළුවන්. අද මේ වෝල් ස්කින් එකට ස්පොන්සර්ඩ් කර ගැම්මක් තමයි. ඉතින් එහෙනම් චොල්ලෝ ඔයගොල්ලොන්ට ඕන මගේ ID රික්වෙස්ට් එකක් දාන්න. මම ඔයගොල්ලෝ ලැබ් එකේ තියෙනදී හයිපර් බුක් එක මේ පේනවාද? මේක අරගෙන දෙන්න. කවුරු හරි ඉන්නවනම් පින්වතෙක් මේ වීක් ලයිට් එකක් තියෙන මේ ගේම් ටික මදි. මේ 150ට ඔක්කොම එකතු කරන් පස්සේ හම්බෙන්නේ. ඉතින් කවුරු හරි පින්වතෙක් සිටී නම් මේ වෝල් ස්කින් එක ගන්න අපිට දායකත්වයක් ලබා දෙන්න කියලා මං ආදරෙන් කරුණාවෙන් ඉල්ලනවා. ඉතින් වීක්ලියක් දාලා දෙන්න මේක ගන්න පුළුවන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. දාලා දෙන පින්වතාට බුදු බවක් වෙනවා කියලා කියන ගමන් එහෙනම් කොල්ලෝ අපි යනවා කියලා ගමන් වීඩියෝ එක එන්ඩ් කරනවා. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හැමෝටම ජය වේවා. කට්ටියම පරිස්සමෙන් ඉන්න. හැමෝටම ආදරේ. පට්ටම පැලෙන්න ආදරේ. සබ් 67ක් වැදලා තිබ්බ පට්ට. ඒ එක ෂෝට් වීඩියෝ එක දැම්මේ මම බැලුවා යකෝ වෙන සබ් 60 හිටපු එක පාඩ 60ක් නැග්ගා. මට එන සතුටුයි.
ඊට පස්සේ අද බලද්දි 67යි. ඉතින් ගැම්මට සබ්ලා 100ක් ගහමු. ඉතින් එන හැමෝම පරිස්සමින් ඉන්න කට්ටියටම ජය වේවා. ආදරේ. එහෙනම් කොල්ලෝ අපි